අපි අද ඉගෙන ගමු කොහොමද නිවැරදිව සාරි එකක් ඩ්‍රේප් කරන්න කියලා. නිකී තමයි අපේ අද මොඩල් විදිහට ඉන්නේ. මම මෙයාට ජැකට් එක අඳලා ප්‍රිපෙපෙයාර් කරගෙන ඉන්නවා. මුලින්ම කරන්නේ ඉනට පටියක් බැඳ ගන්න ඕන. සාරි එක ටයිට් වෙන්න ඕන. මුලින්ම අන්ඩර්ස්කර්ට් එක ලයින් එකටම එන විදිහට කොටන් පටියක් ගැට ගහ ගන්න ඕන සාරි එක යට කරගන්න. බලන්න ඕන හොඳ පිට කන පිට කොහොමද තෝරගන්නේ කියලා. ස්පෙෂලි මටීරියල් එකෙන් හොයාගන්න අමාරුයි නම් මෙන්න මේ විදිහට මහපු කෙලවර බලලා තමයි ඔයා තෝරගන්න ඕනේ සාරි එකේ හොඳ පිට කන පිට මොකක්ද කියලා. මේ තියෙන්නේ සාරියේ කන පිට. මේ තියෙන්නේ සාරි එකේ හොඳ පිට. ඊළඟට අපි සාරි එකේ තෝරගන්න ඕනේ පල්ලුව එහෙම නැත්නම් බෝඩ් එක කොටස මොකක්ද කියලා. මේ සාරි එකේ බෝඩ් එක තියෙන්නේ මෙන්න මේ කොටස. එතකොට සාරි එකට පිටිපස්සට උඩ මෙහෙම ටේල් එක විදිහට එන්නේ බෝඩ් එක කොටස. සාරි එක යට කරනකොට ක්ලයන්ට් හැම වෙලේම කියන්නේ චුට්ටක් කෙලින් ඉන්න කියලා. මොකද කොන්ද පාත් වුණොත් එයාගේ සාරි එක යට කරපුවාම එයාගේ උස වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ කෙලවරෙන් තමයි අපි යට කරන්න පටන් ගන්න. මේ විදිහට යට කරනකොට අපි රැලි ඇති නොවන විදිහට නීට් එකට සාරි එක යට කරගන්න ඕනේ. ඒ වගේම උස බැලන්ස් වෙන පිළිවෙලට පෑගෙන නොපෑගෙන ලෙවල් එකට තමයි අපි සාරි එක යට කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට පිටිපස්සේ කොටස යට කරනකොට ඔයගොල්ලෝ හොඳට බලන්න මේ සාරීස් වල තියෙනවා ඩිසයින්ස්. මේ ඩිසයින්ස් තියෙනකොට ඔයගොල්ලෝ මෙහෙට ඇදලා සාරි එක ඇඳොත් එහෙම සාරි එක නීට් නැති වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම පිටිපස්ස කොටස යට කරනකොට මෙන්න මෙහෙම පිළිවෙලට ඩිසයින් එක නීට් එකට පේන විදිහට යට කරන්න ඔයගොල්ලෝ වග බලා ගන්න. ඊළඟට අපි බලන්න ඕනේ මෙයාගේ පොට කොටස හදා ගන්න අපිට කොච්චර ඕන වෙනවද කියලා සාරි එකේ කොටස. අපි මෙන්න මෙහෙම රවුමක් අරගෙන මෙන්න මෙතනින් පොට කොටස දාගන්න ප්‍රමාණය තීරණය කරගන්න. ගොඩක් දුරට දන හිස ලෙවල් එකට තමයි සාමාන්‍යයෙන් අපි පොට කොටස දාගන්නේ. ඊට වඩා දිග කරන අවස්ථාවක් තියෙනවා, කොට කරන අවස්ථාවක් තියෙනවා. එයාගේ ඔය වගේ ස්ටයිල් එක අනුව ආට ඩිසයින් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ ගන්න සේෆ්ටි පින් එක ඔයාලා ඩ්‍රෙස් කරන්නේ net material එකක් නම් එහෙම නැත්නම් තුනී material එකක් නම් ඔයාලා වග බලා ගන්න මේකට හබුලුවක් දාන්න. එහෙම නැත්නම් සාරි එක ඩැමේජ් වෙන්න පුළුවන්. සාරි එක මෙන්න මේ විදිහට පින් කරගන්නවා. කර ඩීප් නම් ජැකට් එකේ ඇතුළේ තියෙන ස්ට්‍රැප් එකත් අල්ලලා තමයි ඔයගොල්ලෝ පින් කරගන්න ඕනේ. ඊළඟට අපි ඇඟේ හැඩයට අනුව සාරි එක හැඩ කරගන්න ඕන. හැඩ කරගෙන අපි මෙන්න මෙහෙම වටෙන් අරගෙන සාරි එකේ ප්ලීට්ස් ටික හදාගන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඊළඟට සාරි එක මේ පැත්තෙන් අරගෙන අපි මෙන්න මෙහෙම හොඳට ඇඟේ හැඩේ එන විදිහට ඇදලා මෙන්න මෙතනින් පින් කරගන්න. මෙතන ප්ලීට් තියනකොට ගන්න ක්ලයන්ට්ගේ හිප් එක ටිකක් වැඩිපුර තියෙන කෙනෙක් නම් මෙතන ප්ලීට්ස් තියන්න එපා. එම් ප්ලීට් තිබ්බහම එයාගේ හිප් එක වැඩිපුර එන්හෑන්ස් වෙන්න පුළුවන්. කෙටු කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් මෙතන ප්ලීට් ටිකක් තියලා එයාගේ හිප් එකේ හැඩේ ලබා දෙන්න වට සාරි එකෙන් උදව් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයගලන්ට පුළුවන් නීට් එකට හදාගෙන මේ අයිනෙන් ක්ලිප් කරගන්න. ඊළඟට අපි ගන්න ප්ලීට්ස් වල මෙන්න මේ පළවෙනි ප්ලීට් එක ටිකක් ලොකුවට අපි ගන්නවා. අඩිය තියෙනකොට ප්ලීට් එක එළියට එන්න පුළුවන්. ඒක ලස්සන නැති නිසා හැම වෙලේම අපි පළවෙනි ප්ලීට් එක ටිකක් මහතට තමයි ගන්න. අපි ප්ලීට්ස් ටික උඩට දාගන්නේ නාභිය කෙලින්. එහෙම යට කරගන්න කලින් අපි යාගේ උස කොච්චරක් තියෙනවද උස ලෙවල් එක හරියට බලලා පල්ලෙහා මෙන්න මේ ප්ලීට් ටික ගානට හදලා ඉවර වෙලා තමයි අපි යට කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට එයාගේ උස බලලා පෑගෙන නොපෑගෙන ලෙවල් එකට ගුලි වෙන්නේ නැති වෙන්න සාරි එක ඇතුළට යට කරන්න ඕනේ. සේෆ්ටි පින් එක දාගන්නකොට ඔයගොල්ලෝ මතක තියාගන්න සාරි ඉන එකට විතරක් අහු වෙන විදිහට සේෆ්ටි පින් එක දාගන්න නැත්නම් ඔයාගේ ක්ලයන්ට් රෙස්ට් රූම් යනකොට අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. මෙන්න මෙතනටත් අපි ආපහු ක්ලිප් එකක් දාගන්නවා සාරි එකේ ප්ලීට්ස් ටික එහෙට මෙහෙට අනේක නවත්ත ගන්න. ඒක පේන නොපේන ලෙවල් එකට. ඊළඟට අපි සාරි එකේ ඉස්සරහා කොටස නීට් කරගන්න යන්නේ. ඇඟේ හැඩේ එන විදිහට ප්ලීට්ස් ටික ගානට නීට් එකට මෙන්න මෙතෙන්ට සෙට් කරගන්න. බඩ ටිකක් තියෙන කෙනෙක් නම් මේ ප්ලීට්ස් ගොඩක් ටයිට් කරන්න එපා. මෙතෙන්ට පින් කරගන්න පුළුවන්. මේ විදිහට ප්ලීට් කරලා සාරි එක අදින කෙනෙක්ට මෙන්න මේ විදිහට අතට කොට තියාගන්න කියලා දෙන්න.